හලෝ අද මං හිතුවා හදන්න ඕනේ කියලා මැකරෝනි එකක්. ගෙදර බඩු චුට්ටයි තියෙන්නේ. ඒ කියන්නේ පොඩි බඩු ජාති ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ ටිකෙන් මං හදන විදියට මේක මගේ රෙසිපි එකක්. ලේසි විදියට අර කම්මැලි වෙලාවට හදන්න පුළුවන් මැකරෝනි රෙසිපි එකක්. පාස්තා රෙසිපි එකක්. අපි හදලා බලමු. ඉස්සෙල්ලම මම චිකන් ටික මැරිනේට් කරගන්න හදන්නේ. මේ වගේ පොඩියට කපාගත්ත චිකන් කෑලි ටිකක් තමයි ගත්තේ. ඒකට ඉස්සෙල්ලම ලුණු දාගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් දාගන්නවා. ගම්මිරිසුයි ලුණුයි දාලා ගම්මිරිස් මං අර දාන්නේ ටිකක් කෑලි වගේ එන්න. ගම්මිරිස් දාලා ඊට පස්සේ මං ඒකට සොයි සෝස් ටිකක්කුයි මිරිස් කුඩු ටිකකුයි දාගන්නවා. මිරිස් කුඩු දැම්මා. ඊට පස්සේ සොයි සෝස් ටිකකුත් දාගෙන හොඳට කලවම් කරලා මේක විනාඩි 2ක් 3ක් විතර මැරිනේට් වෙන්න තියෙනවා. ඒ අතරේ පාස්තා ටික තැම්බෙන්න තියා ගන්නවා. ඊට පස්සේ මං කරන්නේ තක්කාලි ටිකක් බ්ලෙන්ඩර් කප් එකට දාගන්න එක. පොඩියට කපාගත්ත තක්කාලි ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට තක්කාලි සෝස් ටිකක් දානවා. මේ හදන්නේ තක්කාලි පේස්ට් එකක්, නිකන් තක්කාලි පියුරි එකක් වගේ එකක්. නිකන් මේකට දාන්න. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු චුට්ටකුයි ගම්මිරිස් කුඩු චුටකුයි දාගන්නවා. ගම්මිරිස් නම් අත්‍යවශ්‍ය නැහැ. මිරිස් කුඩු දාගත්ත නම් ඇති. ඊට පස්සේ පාස්තා තඹපු වතුර චුට්ටකුත් දාලා මේක බ්ලෙන්ඩ් කරනවා හොඳට. අර මුකුත්ම කෑලි හිටින් නැති වෙන්න අර හොඳට මේක මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සුදු ලූණු, බී ලූණු, මාළු මිරිස්, තව තක්කාලි චුට්ටකුත් කපාගෙන තියා ගන්නවා. ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා ඒකට දාගන්නවා ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් දාලා ඔලිව් ඔයිල් ටික රත් වෙනකොට අපි අර මැරිනේට් කරගත්ත චිකන් ටික මේකට දාගන්නවා. චිකන් ටික චුට්ටක් පෑන් ෆ්‍රයි කරගන්න. චිකන් ටික මේ විදියට බැදීගෙන එද්දි මම ඒකට දාගන්නවා ආයෙ කපාගත්ත තක්කාලි ටිකක්. ඊට පස්සේ ඒ තක්කාලි ටිකත් එක්ක චිකන් එක හොඳට බැදෙන්න දීලා ඒකට ආයෙම දාගන්නවා කපාගත්ත සුදු ලූණු ටිකක් දාලා සුදු ලූණු ටිකත් චිකන් එකයි තක්කාලි ටිකයි එක්ක ටිකක් ෆ්‍රයි වෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ සුදු ලූණු ටික තැම්බෙනකොට ඒකට බී ලූණු ටිකක් දාලා ඒකත් හොඳට චිකන් එකට ඒ ටිකත් එක්ක කලවම් කරලා හොඳට ෆ්‍රයි වෙන්න තියෙනවා. හොඳට කියන්නේ ටිකක් බාගෙට වගේ ෆ්‍රයි වෙන්න තියෙනවා. ඊට පස්සේ මම කපාගත්ත මාළු මිරිස් ටිකත් මේකට ඇඩ් කරනවා. ඊට කලින් ලුණු දාගන්න ඕනේ. ගම්මිරිස් දාගන්න ඕනේ. අපි අතන චිකන් එකටයි පාස්තා එකටයි දෙකටම ලුණු දාපු නිසා ටිකක් පරිස්සමෙන් ලුණු දාගන්න ඕනේ. ලුණු වැඩි වුණොත් කියලා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා මම කපාගත්ත මාළු මිරිස් ටිකත් මේකට දාගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කලවම් වෙන්න ටිකක් වෙලා තියලා ඊට පස්සේ අර හදාගත්ත තක්කාලි පේස්ට් එක වගේ එක
මේකට දාලා මේ ඔක්කොම හොඳට කලවම් කරලා ටිකක් වෙලා මේ ටික හොඳට තැම්බෙනකන් වහලා තියනවා. ඊට පස්සේ එතකොට අපේ පාස්තා එකත් තැම්බිලා නිසා මේ ටික මේ වෙනකොට පාස්තා එක පෙරාගෙන වතුර බේරලා තියන්න ඕනේ. මේක අපි ටිකක් වෙලා වහලා තියමු. ටික වෙලාවකට පස්සේ පාස්තා ටික දාගන්නවා. ඊට පස්සේ පාස්තා ටික දාලා හොඳට ඒ ටික කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. මේ විදියට කලවම් කරාම අපේ පාස්තා එක done and dusted. මේ තියෙන මම හදාගත්ත මගේ සිම්පල් ඩිනර් එක. සිම්පල් අනේ මම සිම්පල්ද කියලා. කොහොම හරි මේ තියෙන මගේ ඩිනර් එක.